FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. ඒස් මහරේ කෝල් කරනවා. මල වද යන්නේ නේ. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න ඕනේ. ඒකේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලෝ නෙමෙයි බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලන්ට බල්ල කියන්නත් බෑ. ඊටත් පල්ලහැට. ලෝකෙන් හොඳට අහගන්න යන්නේ කොල්ලෝ බණින්නේ. කොල්ලෝ බණී ඉතින් කමන්නේ නැන්නනේ මගේ ඇගින දෙන්නේ නෑනේ. නෑ. බය නෑ. ඇයි මම බය වෙන්නේ? ඇත්ත කියන්නයි බිමින්දගෙන බය වෙන්න ඕනේ නෑනේ. මේ ඇත්තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. කොල්ලේ සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ වැඩනේ. මේ මන් දන්නේ මන් නම් ඕකට රූමෙට තියන්නේ අන්තිමට මාත් වර්තිකාරයෙක් වෙනවා. හැබැයි කොල්ලෝ කියන්නේ මම හිතන්නේ මේ ලෝකේ පවතින්නේ කොල්ලෝ නිසානේ. කවුද එහෙම කියන්නේ? ඔයත් කොල්ලෙක් නිසා නේද එහෙම කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ උනාට එහෙම වෙන්න බෑ. මම නම් කියන්නේ. කොල්ලෙක් පවතිනවත් කෙල්ලෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? ඉතින් කියන අය ගොඩ යන්නේම අනිවාර්යෙන්ම කැරු නිසා. හැම කියන්න බෑ මම පිළිගන්නෙත් නෑ මේ ලෝකේ කියන්නේ මේ ලංකාව කියන්නේ පීතෘ මූලික සමාජයක් නිසා කොල්ලොත් කොච්චර තරහ වෙන්නේ මොකක් හරි වැරද්දක් වෙලා නෑනේ වාට. මට නම් වැරදි කරන්න බෑ කොල්ලොන්ට. ඒ උනාට මගේ යාළුවන්ට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි මම මේකනේ කියන්නේ. යාළුවෝ වෙච්ච දේවල් එක්ක ඔයාට කොල්ලෝ ගැන ලොකු තරහක් තියෙනවා. දැන් කොල්ලෙක් යාළුවෙක් නැහුවොත් දැන් කොල්ලෙක් යාළුවෙන්ට ඇහුවොත් මට ගැළපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. දැන් මොනවද ඕනේ? එහෙම නෙවෙයි. මම ලස්සන කෙල්ලෙක් නේ. ඒතර මට මේකප් දාන්න තියෙනවා. ඒකට මම පස්සල යන්නේ ඈ. ඒතර මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට ඒතර මම මේ වලට ඒ කැම්පින් වලට යාළුවා මේන්ටේන් කරන්න පුළුවන් කියන තමයි මම හොයන්නේ. කියන්නේ කොල්ලෙක් සල්ලි තියෙන්න ඕනේ ආදරය කරන්න. ආදරේ කරන්න නම් මේ කාලේ හැටියට සල්ලි දෙන්නත් ඕනේ. කොල්ලෙක්ව නෙමෙයි නේද ATM මැෂින් එකක් තමයි හොයන්නේ. ATM මැෂින් එකට පණ නෑනේ. කොල්ලෙක් සාම්ප්‍රේ පණ තියෙනවනේ. ඒ වගේ හොඳ කෙනෙක් තමයි මම හොයන්නේ. මේ වගේ ගොඩේ ගෑණෙක් තමසි කරගාගත්තේ මාව දාලා ගිහලා. මේකද ඔයාගේ අලුත් කෑල්ල? ඇයි මොකද්ද මෙයාගේ අවුල? අද කාලේ කවුද මේ වගේ ගොඩේ විදියට අඳින්නේ? ඈ මේ ගොඩේ ෆැෂන් නේ. මේ වගේ පොෂ් විදියට පොඩ්ඩක් අඳින්න බෑ. ගර්ලි ෆැෂන් නේ මේවා. බෑග් එකේ හැටි අම්මල්ලක් වගේ. හැරත්තර හොච්ච එක අපේ ආච්චි ගාවත් තියෙනවා. සෝරි දෙන්නත් එක පොලේ ගිහින් එන ගමන්ද කොහෙද? ටම්ස්ගේ එක්ස් කියන්නත් ලැජ්ජයි ඔයි. තාම රස්සාවක්වත් කරන්නේ නැද්දාලෝ? මට වගේ පෙට්ටි කඩ වලින් මෙයාට තාම තෝසේ අරන් දෙනවද? මම දැන් වැඩ කරන්නේ ETC ඉන්ටර්නැෂනල් එක. ඉගෙන ගත්තේ නැති එකේ සිකියුරිටි ජොබ් එකක් වෙන්න දෙදෙන සෙට් කරගන්න නැති. උස ඉතින් ඉතින් තියෙන්නේ ක්වොලිෆිකේෂන් එකකට. මගේ බෝයිෆ්‍රෙන්ඩ් ETC ඉන්ටර්නැෂනල් එකේ ඇසිස්ටන්ට් මැනේජර්. එයාගේ නම මොකද්ද? ඇයි මොකටද? එයාව දන්නවද? එයාට කියන්න ඉමාෂවයි රශ්මිවයි හම්බුණා කියලා. හෙලෝ බබා මේ ඔයාලගේ කම්පැනි එකේ ඉමාෂා රශ්මී කියලා දෙනෙක් දන්නවද? ඔව් මොනාරේ පොඩි ජොබ් එකක් කරනවා ඇති. මොකද්ද? ඉමාෂ සර් රශ්මී මැඩම් පිස්සුදානේ වාට ඒව ගර ගොඩේ ගෑණියෙක්ට මැඩම් කියලා කතා කරන්න? මේ පිස්සු කතා කරන්න බා මේ මගේ ජොබ් එකක් ගහලා යන වැඩක් කොහා කරන්න හදන්නේ මේ ගිහිල්ලා දෙන්න රශ්මිට ෆෝන් එක ගිහිල්ලා දෙන්න ෆෝන් එක ගිහිල්ලා දෙන්න රශ්මිට මොකද්ද? රශ්මි මැඩම්ට ෆෝන් එක දෙන්න මගේ ජොබ් එකක් ගහලා යනවා දැන් පිස්සුදානේ ඔයාට? මට පිස්සු නෑ ඔයාටයි පිස්සු යන්න ඔයා එතන ඇසිස්ටන්ට් මැනේජර් නේ? ඇසිස්ටන්ට් මැනේජර් වුණාට ඒගොල්ලන්ට තමයි කම්පැනි ආйти උදේ ඉඳන් රස්තිය දුනාට පාඩු නෑ නේද බබා? අපිට හරියනම ලෑන්ඩ් එක සෙට් වුණානේ. ඔයා කියන අපේ අලුත් ප්‍රොජෙක්ට් එකට අලුත් ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක ගහන්නම් මේක තමයි කියාපු ලෑන්ඩ් එක. අනේ රශ්මි මැඩම් ඇත්තටම මට සමා වෙන්න. මං කීයකටවත් හිතුවේ නෑ ඔයාගේ අඳන් ඉන්න ඇඳුමෙන් කම්පැනි එකේ ලොකු අයිතිකාරයෙක් හොඳ රස්සාවක් කරන කෙනෙක් කියලා. ඉමාෂ ඇත්තටම මට සමා වෙන්න හලෝ. ඔයා කිව්ව නේද මෙයාගේ ඔරලෝසුව ඔයාලගේ ආච්චිගේ ඔරලෝසුව වගේ කියලා. ඒක පරණ පාට ඇති ඉතින්. ඒ වුණාට ඒක Rolex එකක්. ඒ වගේම තමයි මේ බෑග් එක පොලේ අරන් යනවා වගේ කිව්ව නේද? මේ බෑග් එක ලක්ෂ 7මාරක් වෙනවා. මතක තියාගන්න. කෙනෙක්ගේ පිටපෙනුම් බලලා කවදාවත් එයාගේ වටිනාකම තීරණය කරන්න වාට බෑ. බෑග් එකේ හැටි අම්මල්ලක් වගේ. හැරත්තර හොච්ච එක අපේ ආච්චි ගාවත් තියෙනවා. මේ ගොඩේ ෆැෂන් නේ. කොල්ලෝ ලස්සන දේවල් දිහා බැලුවට ගෙදර අරන් යන්නේ හොඳ දේවල් විතරයි.